එහි සහකාර අධ්‍යක්ෂ විද්‍යාත්මක පර්යේෂණ කෝකිල අතාවුද මහත්මිය සෙම මද්‍රව්‍ය අධ්‍යාපන සහ තොරතුරු නිලධාරිණිය ප්‍රදර්ශනී රත්නායක මහත්මියත් මේ දැනුවත් කිරීම උදෙසා අප සමග මැදිරියේ. අපි පසුගිය 26 වෙනිදා ජාත්‍යන්තර මද්‍රව්‍ය විරෝධී දිනය සමරුවා. ඊට සමගාමීව අපේ රටේ රටමිකට ජාතික මෙහෙයුම් ප්‍රධාන කාර්යාලයත් මාධ්‍ය ඒකකයත් ස්ථාපිත කළා. මේ හැම දෙයක්ම ත්‍රිවිධ හමුදාව, පොලිසිය, ඒ වගේම රාජ්‍යයට වග කියන මේ සඳහා කැපවුණු ආයතන, ඒ වගේම හැඟීමක් තියෙන මේ ප්‍රශ්නෙන් මිරිකෙන සියලුම ජනතාව මේ මද්‍රව්‍ය තුරන් කිරීම සඳහා එක හුමිටියකින් හරි උදව් වෙන වෙලාවක්. අපි මුලින්ම මේ අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය අපි දන්නවා මේ කටයුත්ත වෙනුවෙන් අතිශය සක්‍රිය දායකත්වයක් ලබා දෙනවා. ඒ නිසාම තමයි අද අපි වැඩසටහනට මේ ආයතනය සම්බන්ධ කරගත්තේ. අධ්‍යක්ෂ ජෙනරාල්තුමා අපි සැකවින් පැහැදිලි කිරීමක් කරමු. මේ අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය කියන්නේ මොකක්ද? මේ ආයතනය ආරම්භ කිරීමේ අරමුණ කුමක්ද? සුබ දේශනක් නිම්ෂි. අපි අන්තරාකාර ඖෂධ පාලක ජාතික මණ්ඩලය කියන්නේ මත්ද්‍රව්‍ය නිවාරණය, පාලනය සහ එබ්බැව්වන්ට අවශ්‍ය ප්‍රතිකාර ලබා දීමේ ජාතිය කේන්ද්‍රීය ආයතනය. අපේ ආයතනය 1984 අංක 11 පනත යටතේ පිහිටපු ආයතනයක්. දැන්ට මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය යටතේ තමයි පාලනය වෙන්නේ. එතකොට අන්තරාකාර ඖෂධ පාලක මණ්ඩලය මේ වන විට විශාල වැඩපිළිවෙලක් කරගෙන යනවා මේ මත්ද්‍රව්‍ය පාලනය සම්බන්ධයෙන්. පාලනය කරනකොට සැපියුම සහ නිල්ලුම කියන දෙකම පාලනය කරන්න අපිට වගකීමක් තියෙනවා. සැපියුම් පාලනය කිරීම සම්බන්ධයෙන් අපි නීති ක්‍රියාත්මක කරන ආයතනවලට, ඒ කියන්නේ ශ්‍රී ලංකා පොලිසිය, නාවික හමුදාව වගේ ආයතනවලට අපි තාක්ෂණික දැනුම ලබා දෙනවා. ඒ වගේම මේ ආයතන නීති ක්‍රියාත්මක කරන වෙලාවදී නීතිමය ගැටලු මතුවෙනවා. එතකොට නීතිමය සංශෝධන අනපනත් සංශෝධනය කිරීම, ඒ වගේම ප්‍රතිපත්ති සමාලෝචනය කිරීම වගේ කාර්යයන් සිදු කරන්නේත් අන්තරායකාර ඖෂධ පාලක මණ්ඩලයේ මැදිහත් වීමෙන්. ඉතින් මේ ඔබතුමිය ඇහුවා මේ දිනවල මේ ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය දිනයට සමගාමීව සිද්ධ කරන දේවල් සම්බන්ධයෙන් අපේ තියෙන කාර්යභාරය ගැටලුව ඒක මේ මත්ද්‍රව්‍ය කියන්නේ ලෝකීය ගෝලීය ගැටලුවක්. ඒ ගැටලුව සම්බන්ධයෙන් තියෙන විසඳුම් සෙවීම තමයි අපේ තියෙන මෙවර තේමාව. එතකොට එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය සහ අපරාධ කාර්යාංශයේ විසින් මෙවර දිනේ ප්‍රකාශකපත් කළා තියෙනවා ජුනි 26 වෙනිදා ලෝක මත්ද්‍රව්‍ය ජාත්‍යන්තර දිනේ විදියට මත්ද්‍රව්‍ය භාවිතය සහ ජාවාරමට එරෙහි දිනේ විදියට මේ සෑම වර්ෂයකම මේක සමරනවා. ඉතින් මෙවර අපි සාමූහිකව එකතු වෙලා තමයි මේ මත්ද්‍රව්‍ය විසඳන්න ඕනේ කියලා ගෝලීය වශයෙන් තියෙන ආකල්පත් එහෙමයි. ලංකාවෙත් අපි සාමූහික වශයෙන් විසඳන්න අවශ්‍ය කාරණාවක් මේක ජාතික ප්‍රශ්නයක්, ඒ වගේම සමාජීය ප්‍රශ්නයක්. ඉතින් මේ සඳහා රට මේකට වැඩපිළිවෙල ඉතාමත් වැදගත් වෙලා තියෙනවා මේ වෙලාවේ. රජයේ ප්‍රකාශයටපත් කරලා තියෙන ගිය අවුරුද්දේ ඔක්තෝබර් 30 වෙනිදා ආරම්භ කළ රට මේකට ජාතික මෙහෙයුම මේකට විශාල පිටුහලක් වෙලා තියෙනවා අපිට. මොකද මේ සෑම ශේෂ්ඨයම එකතු වෙලා ඒකාබද්ධ ප්‍රවේශයෙන් තමයි මේ ගැටලුව විසඳන්න ඕන. ඉතින් ජාත්‍යන්තර වශයෙන් පිළිගත් දෙයකයි අපි ලංකාවේ මේ සම්බන්ධයෙන් මේකට මේ විෂ මද්ද්‍රව්‍ය මුලින්ම උපුටා දැනීම කියන කාර්යය ඉෂ්ට කරන්න නම් අපි ඔක්කොම ඒකාබද්ධ ප්‍රවේශයෙන් කටයුතු කරන්න ඕනේ. ඉතින් රජයේ ගෙනියන මේ රට මේකට මෙහෙයුම ඉතාමත් සාර්ථකව කරගෙන යනවා. ඉතින් අපිට පැවරලා තියෙනවා රට මේකට මෙහෙයුම යටතේ අපිට ප්‍රතිකාර සහ පුනරුත්ථාපන කටයුතු සම්බන්ධයෙන් අපිට විශාල වගකීමක් පැවරලා තියෙනවා. ඉතින් මේ මෑතකදී රට මේකට මෙහෙයුමත් සමග මෙහෙයුම් කාර්යාලයක් ඕපන් කළා. මාධ්‍ය මධ්‍යස්ථානයක් ඕපන් කළා. ඉතින් ඒකත් මේ ගිය 26 වෙනිදා ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය දිනයේ සමගාමීව සිද්ධ කළා. ඒකටත් අපේ දායකත්වයක් සැපෙව්වා. හොඳයි. අපිට තවදුරටත් ඒ පිළිබඳව කතා කරන්න පුළුවනි. අපි අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය ආරම්භ වෙන්නේ ඇයි? ඒ ආයතනින් මොනවද වෙන කාර්යභාරය කියලා තවදුරටත් කතා කරන්න ඔබ දැනුවත් කරන්න බලාපොරොත්තු වෙනවා. මත්ද්‍රව්‍ය උවදුර කියන එක අපි දන්නවා ඒකේ හානියේ සීමාවක් නැහැ. ඒකේ විනාශයේ සීමාවක් නැහැ. ඒක භුක්ති විඳින්න සිද්ධ වෙන පුද්ගලයා කියලා අපට විතන් වෙන්න
හැකියාවක් නැහැ. අපේ ගෙදරේ ප්‍රශ්න නැහැ කියලා අපට අත් දෙක බැඳගෙන පැත්තකට වෙලා ඉන්න හැකියාවක් නැහැ. මොකද අසල්වැසි මද්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙච්ච පුද්ගලෙක් වුණත් ඒක යම් ආකාරයක අපේ නිදහසට අපේ ජීවත් වීමට තර්ජනයක්. තරුණ පරපුර සීක්‍රේන් මද්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙනවා. ඉස්සර කාලේ දුම් වැටියක් පානය කළොත් මත් වතුර ටිකක් පානය කළොත් ඒක මොකක්ද කියලා දරුවෙක් නැත්නම් තරුණෙක් ගෙදරට ආවට පස්සේ අනිත් ගෙදර අයට දැනගන්න පුළුවන්. හැබැයි දැන් තියෙන මද්ද්‍රව්‍ය එහෙම මේක මොකක්ද එහෙම මද්ද්‍රව්‍ය පානය කළා කියන එක තේරෙන්නේ චර්යාවත් එක්ක. එහෙම නැත්නම් අපිට ගඳ සුවඳින් මේක තේරුම් ගන්න බෑ. මේක අපිට දැන් පොරවෙන් කපන්න තැනටපත් වෙලා තියෙනවා. ඒ නිසා තමයි මේ සමාජ දැනුවත් කිරීම ආදරණීය හිතමිතුරනි අපි බලාපොරොත්තු වෙන්නේ අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ කාර්යභාරයෙන් ඔබව දැනුවත් කරනවා වගේම මේ මද්ද්‍රව්‍ය වලට යම් ආකාරයක වක්‍රව හෝ ඔබේ දායකත්වය අංශු මාත්‍රයකින් හරි තියෙනවා නම් දැම්ම ඒකෙන් ඔබ ඉවත් විය යුතුයි කියන පණිවිඩය ලබා දෙන්න. මොකද අදාළපු ගෙදර හෙට අපේ ගෙදර වෙන්න පුළුවන්. අපි සහකාර අධ්‍යක්ෂ විද්‍යාත්මක පර්යේෂණ කොකිලා අතාවුද මහත්මිය දෙසට හැරෙනවා. දැන් ඔබතුමීලා විශාල කාර්යභාරයක් කරනවා කියලා අපේ අධ්‍යක්ෂ ජෙනරාල් තුමා පැහැදිලි කළා. මද්ද්‍රව්‍ය පාලනය සහ නිවාරණ සඳහා පර්යේෂණ කටයුතු වල ඇති වැදගත්කම සහ ඒ සඳහා අන්තරාය කර ඖෂධ පාලක ජාතික මණ්ඩලය කෙබඳු කාර්යභාරයක්ද ඉටු කරන්නේ? ඔව් දිනිෂා, අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩල පනත ප්‍රකාරව අපේ මණ්ඩලයට පර්යේෂණ මද්ද්‍රව්‍ය ආශ්‍රිත පර්යේෂණ කටයුතු සිදු කිරීමට කාර්යභාරයක් බලතලයක් හිමි වෙලා තියෙනවා. එතකොට ඊට සමගාමීව අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය යටතේ ක්‍රියාත්මක වෙන පර්යේෂණ අංශය, ජාතික මාදක රසායනාගාරය මේ මද්ද්‍රව්‍ය ආශ්‍රිත පර්යේෂණ කටයුතු වල නිරන්තරයෙන් නිරත වෙනවා. ඒ අදාළ පර්යේෂණ සම්බන්ධ දත්ත, නිගමන සහ ප්‍රකාශන නිරන්තරයෙන් එළි දක්වනවා. අපි පර්යේෂණ අංශය ගැන කතා කරනවා නම් ඔවුන් මේ මද්ද්‍රව්‍ය භාවිතයට බලපාන සමාජීය, ආර්ථිකමය, නීතිමය ගැටලු සම්බන්ධව නිරන්තරයෙන්ම අධ්‍යයනය කරනවා. ඒ සම්බන්ධ පරීක්ෂණ කරනවා, ප්‍රකාශන වාර්තා එළි දක්වනවා. ඒ වගේම ජාතික මාදක රසායනාගාරය සම්බන්ධව කතා කරනවා නම් ඔවුන් මද්ද්‍රව්‍ය ආශ්‍රිතව සිදු කරන රසායනාගාර විශ්ලේෂණ මත පදනම් වෙලා විද්‍යාත්මක පර්යේෂණ කටයුතු සිදු කරනවා. ඒ අදාළ ප්‍රකාශන නිගමන ඉදිරිපත් කරනවා. එතකොට මේ පර්යේෂණ නිරන්තරයෙන්ම සිදු කිරීම ඉතාම කාලීන අවශ්‍යතාවයක්, වැදගත්කමක් තියෙනවා විවිධ ක්ෂේත්‍ර සඳහා. උදාහරණයක් විදිහට ගන්නවා නම් මද්ද්‍රව්‍ය සම්බන්ධව දැනට පවතින නීති රීති යාවත් කාලීන කරන්න, ඒ වගේම අලුත් නීති රීති අනපනත් රෙගුලාසි ප්‍රතිපත්ති සකස් කරන්න මේවා උපකාරී වෙනවා මේ පර්යේෂණ වලින් ලබා ගන්න නිගමන සහ දත්ත. ඒ වගේම තමයි මද්ද්‍රව්‍ය සම්බන්ධව මේ නව ප්‍රවණතා හඳුනා ගැනීම මගින් ඒ ආශ්‍රිතව තියෙන සෞඛ්‍යමය ගැටලු වලට විසඳුම් සෙවීමට, ප්‍රතිකාර ක්‍රමවේද හඳුනා ගැනීමට මෙම පර්යේෂණ කටයුතු නිගමන දත්ත වැදගත් වෙනවා. ඒ වගේම තමයි විශේෂයෙන්ම නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන් විසින් සිදු කරන මද්ද්‍රව්‍ය ආශ්‍රිත වැටලීම් විමර්ශන සඳහා මේ මද්ද්‍රව්‍ය වල ප්‍රවණතාවන්, නව ප්‍රවණතාවන් පිළිබඳ දත්ත ඔවුන් දැනුවත් වීමෙන්, යාවත් කාලීන වීමෙන් ඒ විමර්ශන කටයුතු කාර්යක්ෂමව නිවැරදි අයුරින් සිදු කිරීමට උපකාරී වෙනවා. ඉතින් මේ නිසා මේ අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය විසින් නිරන්තරයෙන්ම මේ පර්යේෂණ කටයුතු වල නිරත වෙනවා. ඒ කටයුතු විවිධ ක්ෂේත්‍ර සඳහා වැදගත් වෙනවා, උපකාරී වෙනවා. විශාල කාර්යභාරයක් ඉටු කරන ආයතනයක්. අපිට බැලූ බැල්මට පේනවා ත්‍රිවිධ හමුදාව පොලිසිය මේ කාර්යයට ඉතා සක්‍රීය දායකත්වයක් ලබා දීලා තියෙනවා. නමුත් අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය මේ මද්ද්‍රව්‍ය සැපයුම පාලනය කරන්න, ඉල්ලුම පාලනය කරන්න, මේ නිවාරණය කරන්න මේ තරම් දායකත්වයක් දක්වනවා කියන එක ඇතැම් වෙලාවට ආදරණීය ශ්‍රාවක හිත මිතුරනි ඔබත් දැනුවත් නැතිව ඇති කියලා අපි විශ්වාස කරනවා. අනේ දැනුවත් කිරීම වෙනුවෙන් මද්ද්‍රව්‍ය අධ්‍යාපන සහ තොරතුරු නිලධාරිණිය ප්‍රදර්ශනී රත්නායක මහත්මිය අප සමග රැඳෙනවා. දැන් අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ නිවාරක අධ්‍යාපන සහ පුහුණු අංශයේ කාර්යභාරය පිළිබඳව ඇත්තටම මේ ආශයෙන් මොනවද කෙරෙන්නේ, මේ ආයතනයේ කොයි ආකාරයෙන්ද කටයුතු කරන්නේ කියන කාරණා පිළිබඳව ප්‍රදර්ශනී මහත්මිය ඔබතුමීට පුළුවන් පැහැදිලි කිරීමක් කරන්න.
ඕදිනුෂා ඇත්තටම ඔබතුමිය හොඳ ප්‍රශ්නයක් තමයි අප වෙත යොමු කරේ. මෙතනදී විශේෂයෙන්ම නිවාරක අංශය ගැන කතා කරන්නට මත්තෙන් මම ඔබට එකතු කිරීමක් කරන්නට කැමැතියි. 1984 අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය පිහිටුවනකොට එහි ප්‍රධානම අරමුණ වෙනවා මත්ද්‍රව්‍ය පාලනය, නිවාරණය, ඒ වගේම ප්‍රතිකාර පුනරුත්ථාපනය, ඒ වගේම නීතිමය ප්‍රතිපත්තීන් සම්පාදනය සහ ජාත්‍යන්තර සම්බන්ධතා ගොඩනැගීම කියන ප්‍රධාන කාර්යයන්. ඉතින් මෙන්න මේ කාර්යයන් වලට සමපාත නිවාරක අධ්‍යාපන පුහුණු අංශය කොටස් 6ක් යටතේ මේ ලංකාවේ සියලුම ප්‍රජාවන් ආවරණය වන පරිදි වැඩසටහන් දියත් කරනවා. එතනදී විශේෂයෙන් සඳහන් කරන්නට ඕනි පාසල් පාදක මත්ද්‍රව්‍ය නිවාරණය, ඒ වගේම ප්‍රජා පාදක මත්ද්‍රව්‍ය නිවාරණය, ඊට අමතරව පෞල් පාදක මත්ද්‍රව්‍ය නිවාරණය, ඒ වගේම පරිසර පාදක මත්ද්‍රව්‍ය නිවාරණය සහ මාධ්‍ය පාදක මත්ද්‍රව්‍ය නිවාරණය. ඉතින් ඔබතුමිය ඇතුළු මේ ඔබතුමියට වගේම මේ අපි වහන් ඉන්න සියලු දෙනාට තේරෙනවා ඇති මේ ශාස්ත්‍රයන් 6 ආවරණය වෙනවා කියන්නේ ඔබද මමද අපි සියලු දෙනාම ඒ කාර්ය කොටසට අදාළයි කියලා. පාසල් පාදක මත්ද්‍රව්‍ය නිවාරණය යටතේ කියන එක ගැන මම විශේෂයෙන් කතා කරන්නට ඕනේ. මෙතනදී පාසල් දරුවන් දැනුවත් කිරීම, ඒ වගේම ගුරුවරුන් දැනුවත් කිරීම, පුහුණු කිරීම, ඊට අමතරව අපේ දහම් පාසල් දරුවන් විශේෂයෙන් අපි වෙනම දැනුවත් කිරීම කරනවා. ඊට අමතරව අපේ දෙමව්පියන් පාසල තුල ඉන්න වටිනා කණ්ඩායමක් දෙමව්පියෝ කියන කණ්ඩායමක් දරුවන්ගේ. මොකද දරුවා විතරක් බලගන්න වෙලා ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඊට වටා තියෙන ඕනු ආරක්ෂා කරගන්න ආරක්ෂණ සාධකයන් වෙච්ච දෙමව්පියන්, ගුරුවරුන් මේ සියලු දෙනාම සම්බන්ධ කරගන්නට ඕන. ඒ වගේම ප්‍රජාපාදක නිවාරණය තරුණ ප්‍රජාපාදක නිවාරණය යටතේ අපි තරුණයින් දැනුවත් කිරීම, පුහුණු කිරීම, ඔවුන් මේ ගාමක බලවේගයේ බවට තරුණ ජාවය ශක්තිමත් කරන්නට අපි කටයුතු කරනවා. ඊට අමතරව පෞල් පාදක නිවාරණය, ප්‍රජාපාදක නිවාරණය යටතේ මේ සියලුම ප්‍රජාවන් ආවරණය වන විදිහට අපි ශාස්ත්‍ර 6ක් යටතේ ඒ වගේම උප අංශයන් යටතේ මේ සම්බන්ධයෙන් කටයුතු කරනවා. ඉතින් කියමනකුත් තියෙනවා ප්‍රතිකාර පුනරුත්ථාපනයට වඩා නිවාරණය වැදගත් කියලා. ඒකට හේතුව තමයි නිවාරණය කියන්නේම වෙන්න කලින් වළක්වා ගැනීම. එතකොට එතනදිත් විශේෂයෙන්ම අපේ ප්‍රධානම අරමුණ වෙන්නේ මෙන්න මේ පදනමට අනුකූලව කටයුතු සිද්ධ කරන එක. වෙන්න කලින් වළක්වා ගැනීම. ඕක තමයි අමාරුම කාරණාව. උනාට පස්සේ කරන එක ඊටත් වැඩිය බැරෑඩුම්. දැන් අද තියෙන ප්‍රශ්නේ තමයි පාසල් පද්ධතිය ගත්තාම අපි දන්නවා අත්දැකීමෙන් අපිට තියෙනවා මේ සම්බන්ධව බොහෝ සාධක. පුංචි පන්තිවල ඉඳලා දරුවෝ කුමන හෝ ආකාරයේ ඇබ්බැහිවීමකට ඇතැම් දරුවන් පත් වෙලා තියෙනවා. මේක පෞල් පසුබිම හෝ වේවා, සමාජ පසුබිම හෝ වේවා, ඇසුරු කරන සමාජය හෝ වේවා වශයෙන් අපිට මේක ලියා ගැනීමේ නැත්නම් අවබෝධ කර ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒක නොදන්න කමට කියන්න පුළුවන්. හැබැයි අද අපි දකිනවා හොඳ වෘත්තවේදීන් මේ මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වෙලා තියෙනවා. මේක කොතනින් ලියා ගන්නවද? පම්බ ගාලක පැටලිච්ච ප්‍රශ්නයක්. හැබැයි මේක අපි විසඳාගත යුතුම වෙනවා. අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය මේ සඳහා සක්‍රීය දායකත්වයක් ලබා දෙනවා. මීටම කැපවුණු රාජ්‍ය ආයතනය වශයෙන්. දැන් සහකාර අධ්‍යක්ෂ තුමිය ඒ වගේම අපේ මත්ද්‍රව්‍ය අධ්‍යාපන සහ තොරතුරු නිලධාරිනිය ඊටම පැහැදිලිව හඳුන්වද්දී අපේ අධ්‍යක්ෂ ජෙනරාල්තුමා මේ ආයතනයේ පිහිටුවීමත් මේ පසුගිය 26 වෙනිදාට යෙදුණු රට මේකට ජාතික මෙහෙයුම් ඒ ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය විරෝධී දිනයත් පිළිබඳව ඊටම හොඳ පැහැදිලි කිරීමක් කළා. දැන් අධ්‍යක්ෂ ජෙනරාල්තුමා මේ අපිට දැන් රට මේකට ජාතික වැඩසටහන යටතේ වර්තමාන රජයේ මත්ද්‍රව්‍ය නිවාරණ සහ පාලනය පිළිබඳ පවතින ප්‍රතිපත්ති පිළිබඳව රටේ ජනතාවට විශාල ප්‍රසාදයක් තියෙනවා රටේ ජනතාව තුළ. හැබැයි මේක කරගන්නේ කොහොමද කියන එක මේක බිමට බැහැලා බිම් මට්ටමට ප්‍රචලිත කරලා මේකෙන් මුදාගන්නේ කොහොමද කියන එක දැන් එළියේ කතාව තියෙන කොච්චර දේවල් කළත් මේක අඩුවක් නැහැ. දවසින් දවස කවුරු හරි මේකට ඇබ්බැහි වෙලා කියලා අපිට අහන්න ලැබෙනවා. මේ බිම් මට්ටමේ සාමාන්‍ය ජනතාව කියන අනේ ඒ දරුවත් එයාත් අයිස් ගන්නවා. එහෙම කියලා දැන් ඔය නම්බලින් ඔය ග්‍රාමීයව ප්‍රාදේශීය ව්‍යවහාරවල තියෙනවා. දැන් අපිට අධ්‍යක්ෂ ජෙනරාල්තුමා පැහැදිලි කරන්න මේ වත්මන් රාජ්‍යයේ මත්ද්‍රව්‍ය නිවාරණ සහ පාලනය පිළිබඳ පවතින ප්‍රතිපත්ති කාරණා මොනවද? දැන් මේවා බිම් මට්ටමට අපි ගෙනියන්න ඕනේනේ. ඇත්තටම වර්තමාන රජය මේ සම්බන්ධයෙන් විශාල දායකත්වයක් දක්වලා තියෙනවා කියලා මට කියන්න පුළුවන්. මොකද
අපි අන්තරායකාර ඖෂධ පාලක මණ්ඩලය 2023 වර්ෂයේ 24 වර්ෂයේ මිලියන 375 තමයි මුළු බජට් එක. ඊට පස්සේ අයවැය යෝජනාවට 2025 වර්ෂයේ අයවැය යෝජනාවට මිලියන අපිට දුන්නා මිලියන 250ක්. ඒ වගේම ක්ලීන් ශ්‍රී ලංකා වැඩපිළිවෙල යටතේ මිලියන 200ක් අපිට දුන්නා අර සාමාන්‍ය මිලියන 580ට අමතරව. එතකොට මිලියන 1000කට කිට් වෙන ප්‍රමාණයක් අපිට ප්‍රතිපාදන වශයෙන් ලබා දීලා තියෙනවා. ඒ ප්‍රතිපාදන ලබා දීලා තියෙන්නේ මේ අපේ තියෙන ඉලක්ක ජය ගන්න මේ විශේෂයෙන් මේ මත්ද්‍රව්‍ය පිළිබඳ තියෙන නිවාරණ කටයුතු. ඒ වගේම අපි ඉල්ලුම පාලනය කරන්න මම කිව්වා අපි ප්‍රවේශයන් දෙකක් යටතේ ක්‍රියා කරනවා කියලා. නිවාරණය සහ ප්‍රතිකාරය සහ පුනරුත්ථාපන කියන අංශ ප්‍රවේශයන් දෙක යටතේ තමයි අපි ප්‍රතිපත්තියක් විදිහට මේ ඉල්ලුමට අඩු කරන්න මත්ද්‍රව්‍යයේ තියෙන ඩිමාන්ඩ් එක රෙඩියුස් කරන ක්‍රමවේදය තමයි මේ දෙක. එතකොට මේ දෙක මේ ඉල්ලුම අඩු කිරීම සම්බන්ධයෙන් නිවාරණ සහ ප්‍රතිකාර සහ පුනරුත්ථාපන කටයුතු වෙනුවෙන් තමයි මේ විශාල මුදලක් වෙන් කරලා තියෙන්නේ. එතකොට රජය අපිට පූර්ණ වශයෙන් කිව්වා මේක මේ කාර්යයටම යොදවන්න. එතකොට අපි මේ අර කම්පයා කළාම අපි පසුගිය වසර වලට ගිය අපිට ප්‍රතිපාදන වෙන් කරපු අය දැනට ප්‍රතිපාදනයි. මේ වර්ෂයේ මිලියන 1500ක් මේ මත්ද්‍රව්‍ය විෂ මුද්‍රව්‍ය මුලනුපුරා දැමීමේ ව්‍යාපෘති වෙනුවෙන්ම වෙන් කරලා තියෙනවා. එතකොට අන්තරායකාර ඖෂධ පාලක මණ්ඩලයට මිලියන 375ක මුදලක් අපිට මේ නිවාරණ සහ ප්‍රතිකාර කටයුතු වලට යොදවලා තියෙනවා. අපි ඒ සඳහා ව්‍යාපෘති 30කට අධික ප්‍රමාණයක් අපි මේ දිනවල ක්‍රියාත්මක කරගෙන යනවා. එතකොට මම මේලා මතක් කරන්න කැමති අපේ රේකී අමාත්‍යාංශය මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය මහජන ආරක්ෂක පාර්ලිමේන්තු කටයුතු ගරු අමාත්‍ය ආනන්ද විජේපාල මැතිතුමා මේ සම්බන්ධයෙන් අපිට ඍජු දායකත්වයක් දක්වනවා. ඍජු උපදෙස් දෙනවා මෙහෙම කරන්න මේ විදිහට කරන්න මෙන්න මෙහෙම තමයි යන්න ඕන කියන එක. ඇත්ත රාජ්‍ය සේවකයෙක් විදිහට මම කියන්න කැමතියි අපිට කිසිම දේශපාලන වශයෙන් බලපෑමක් නැතුව අපිට මේ අපේ කර්තව්‍යයන් කරගෙන යෑමේ හැකියාවක් තියෙනවා. එතුමාගේ සංකල්පයක් තමයි මේ රට වටේම ඒ කියන්නේ රටේ දිස්ත්‍රික්ක 24 පුරාම මේ ප්‍රතිකාර සහ පුනරුත්ථාපන මධ්‍යස්ථාන ඇති කරන්න ඕන කියලා සංකල්පය. ඒ සංකල්පය යටතේ අපේ තියෙනවා මේ රිහැබිලිටේෂන් බියුරෝ කියලා. ඒ කියන්නේ පුනරුත්ථාපන කාර්යාංශය තියෙනවා මේ මහජන ආරක්ෂක අමාත්‍යාංශය යටතේම. ඒ වගේම තියෙනවා අපේ අන්තරායකාර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ විදිහට මේ ප්‍රතිකාර සහ පුනරුත්ථාපන මධ්‍යස්ථාන නියාමනය කිරීම සහ ප්‍රවර්ධනය කිරීම කටයුතු සිදු කරනවා. දැනට මං සංඛ්‍යාත්මක වශයෙන් කිව්වොත් ප්‍රතිකාර සහ පුනරුත්ථාපන සඳහා වෙන් වෙච්ච ආයතන අපි අපේ අමාත්‍යාංශය යටතේ අපේ අන්තරායකාර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ විසින් ගෙනියන ආයතන ගැන කියනවා. මොකද මේ ඔබතුමිය ප්‍රතිපත්තිය ගැන ඇහුවා. ප්‍රතිපත්තියේ තමයි මේ යම්කිසි කාල සීමාවකට මේ ප්‍රතිකාර සහ පුනරුත්ථාපන කටයුතු වලට යොදවලා මේ අබ්බැහි වෙච්ච අය මේකෙන් අගතියටපත් වෙච්ච අය බේරගන්න ප්‍රතිකාර කරන්න යම්කිසි කාල සීමාවකට අපි ප්‍රතිකාර සහ පුනරුත්ථාපන කටයුතු සිද්ධ කරනවා. එතකොට ඒ ප්‍රතිකාර සහ පුනරුත්ථාපන කටයුතු සිද්ධ කිරීම සම්බන්ධයෙන් අපිටම වෙන් වෙච්ච ආයතන කිහිපයක් තියෙනවා දැනට. ගාල්ල, නවදිගන්තය, මහනුවර සහ තලංගම කියන ස්ථානවල. මේ තලංගම කොස්වත්ත කියන තැන අපි කාන්තාවන් සහ අවුරුදු 18 අඩු ළමයි වෙනුවෙන්ම වෙන් කිරීමක් කළා. මේ ගැහැණු ළමයි වෙනුවෙන් මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යතුමාගේ උපදේශ පරිදි ඒක වෙන් කිරීම සිද්ධ කළේ. මොකද දැන් අපි පරීක්ෂණාංශයේ සහකාර අධ්‍යක්ෂවරිය නියෝජනය කරන සහකාර අධ්‍යක්ෂවරිය කියයි මේ කාන්තාවනුත් මේ සම්බන්ධයෙන් යොමු වීමක් තියෙනවා. ගැහැණු ළමයිනුත් යොමු වීමක් තියෙනවා. එතකොට ඒගොල්ලන් වෙනුවෙන්ම තමයි මේ මධ්‍යස්ථානය වෙන් කරලා තියෙන්නේ. ඊට අමතරව මහනුවර මධ්‍යස්ථානයේ තියෙනවා හන්දෙස්ස කියන ප්‍රදේශයේ පිහිටලා තියෙනවා. ඒක අවුරුදු 21කට අඩු ළමයින් සඳහා පිරිමි ළමුන් සඳහා වෙන් කරපු ස්ථානයක්. මම ඔබතුමීට කිව්වා ක්ලීන් ශ්‍රී ලංකා වැඩපිළිවෙල යටතේ අපිට සල්ලි වෙන් කළා කියලා මිලියන 250ක්. ඒ තුලින් අපේ
හන්දෙස්ස කියන මධ්‍යස්ථාන අවුරුදු 21කට අඩු ළමයින් සඳහා ප්‍රතිකාර සහ පුනරුත්ථාපන වෙනුවෙන් තෙමහල් ගොඩනැගිල්ලක් ඉඳ කරගෙන යනවා. මේ මාසේ තව මාස 4ක් විතර යනකොට අපිට ගොඩනැගිලි වැඩ ඉවර කරගන්න පුළුවන්. එතකොට දැන්ට ළමයින් සඳහා ඉන්න ධාරිතාවය 25යි. ඒක 75 දක්වා වැඩි කිරීමේ අපේක්ෂාවක් තියෙනවා. එතකොට මේ 25 තිබුණත් 25ට වඩා පොරොත්තු ලේඛනයක් තියෙනවා. ඒ පොරොත්තු ලේඛනයට අනුව අපිට පහසුකම් සපයන්න පුළුවන් මේ මධ්‍යස්ථානය ඕපන් කළාම. ඊට අමතරව නව මධ්‍යස්ථාන විදිහට අකුරැස්ස, මඩකලපුව ඔඩ්ඩු සුඩාන්, කුරුණෑගල වීරඹ ගෙදර කියන ස්ථානවල අපි අවශ්‍ය කටයුතු ඉදිරි මේවා විශේෂයෙන් මම මතක් කරන්න ඕන. රජයේ ඌණ උපයෝජිත ගොඩනැගිලි පාසල් වසා දමලාද පාසල් වගේ ඒවා තමයි භාවිතා කරලා මේවා රිපෙයාර් කරලා ඒවා අලුත් වැඩියා කරලා තමයි අපි මේ මධ්‍යස්ථාන හදන්නේ. ඊට අමතරව අපි කෙටි කාලීනව ඒ කියන්නේ මාස 3කට ප්‍රතිකාර ක්‍රමයක් තියෙනවා. දින 14 ප්‍රතිකාර ක්‍රමයකුත් තියෙනවා. ඒතකොට දින 14ක් තියලා ඒ විදිහට ප්‍රතිකාර සහ පුනරුත්ථාපන ලබා දීම මධ්‍යස්ථාන අපි කියලා අම්පාර පහල්ලන්ද, මිහින්තලේ, කල්ලඩි, කල්පිටි සහ කරගම්පිටි ප්‍රදේශවල අපි සැලසුම් කරලා තියෙනවා, ක්‍රියාත්මක කරනවා. ඒකේ දැන්ට කරගම්පිටිය සහ කල්ලඩි ප්‍රදේශයේ දැන්ටත් ක්‍රියාත්මකයි. එක මධ්‍යස්ථානයකට 50 දෙනෙක්ට ප්‍රතිකාර සපයන්න පුළුවන්. ඒ දෙකම දැන්ට ක්‍රියාත්මකයි. නුදුරේම අම්පාර, කල්ලඩි, කල්පිටිය කියන ස්ථානවල අපි මධ්‍යස්ථාන ආරම්භ කරන්න අවශ්‍ය කටයුතු සූදානම් කරලා තියෙනවා. තව මාසයක් ඇතුළත කාලයක් ඇතුළත කරන්න පුළුවන්. ඉතින් මම මේලා මතක් කරන්න ඕන ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව, ඒ වගේම සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව, අපේ අමාත්‍යාංශයේ තියෙන ඒ දෙපාර්තමේන්තුව අපිට මේ මධ්‍යස්ථාන පීඨය සම්බන්ධයෙන් අවශ්‍ය මූලික යටිතල පහසුකම් සපයනවා. ආරක්ෂක කටයුතු, ඒ වගේම ආහාර වගේ දේවල්. ඊට අමතරව තව මම එක දෙයක් කියන්න ඕන. මේ අපි කුරුණෑගල, රත්නපුර සහ කරගම්පිටිය කියන ප්‍රදේශවල කෙටි කාලීන මධ්‍යස්ථාන, ඒ කියන්නේ මේක අවශ්‍ය අවස්ථාවලට ඒ ප්‍රදේශයේ ඉන්න සේවාලාභීන් එකතු කරලා සති 2ක වැඩමුළුවක් නේවාසික වැඩමුළුවක් පවත්වන්නත් කටයුතු කරලා තියෙනවා. අධ්‍යක්ෂ ජෙනරාල්තුමා, දැන් අපි මේක බිමට බහැලා ලියා ගන්න ඕනේ ප්‍රශ්නයක්නේ. දැන් ඔබතුමා පැහැදිලි කරනකොට මේ ආයතන මේ ආකාරයෙන් ආරම්භ කරලා ස්ථාපිත කරලා මේ උත්සාහ ගන්නේ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවුවන් ප්‍රතිකාර වලට යොමු කරන්න, පුනරුත්ථාපනය කරන්න. ඒ සඳහා මෙතෙක් මත්ද්‍රව්‍ය ගැන කතා කළා, මත්ද්‍රව්‍ය මොනවද කියන එක ගැන කතා කළා, මේකට ඇබ්බැහි වෙන්නේ කොහොමද කියලා කතා කළා, මේකට නීතිය ගැන අපි කතා කරලා තියෙනවා. හැබැයි ක්‍රමවත් පුනරුත්ථාපන වැඩපිළිවෙලක අවශ්‍යතාව රාජ්‍යාංශයෙන් අපි මෙතුවක් අපේක්ෂා කරපු දෙයක් තමයි මේ වෙනකොට වත්මන් රාජ්‍ය සක්‍රියව ඒ වෙනුවෙන් අවතීර්ණ වෙලා තියෙන්නේ. දැන් රටේ ජනතාවගේ, මහ ජනතාවගේ අදහසක් තියෙනවා, මාස 3 උක කරන්න පුළුවන්ද? ඔක මාස 6න් කරන්න පුළුවන්ද? ඊළඟට තව දත්ත සංඛ්‍යාලයකින් එනවා, ඔය පුනරුත්ථාපනය කළාවට 70%ක්ම ආයෙ වැඩේ කරනවා. මේක මේ ඔය කියනවා වගේ ඔය ගිහිල්ලා ඔය හිර කරගෙන මාස 3-4ක් ඔය සතියෙන් දෙකෙන් ඕකෝයි කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. ඔබතුමන්ලට මේ සම්බන්ධව හොඳටම අත්දැකීම් තියෙනවා. ඊටම විද්වත් විෂය කරුණු ක්ෂේත්‍රීය ඥානය තියෙන මේ බුද්ධිමතුන් තිදෙනෙක් විදිහට මම දන්නේ නැහැ ඔබතුමන්ලා කවුරු මේකට ඔබතුමියලා දෙදෙනාගේ උත්තර දෙයිද කියලා. ඇත්තටම මේකේ යථාර්ථය ඇත්ත තත්ත්වය මොකක්ද? මේක ප්‍රවේශයක් ගන්න අපේ තාක්ෂණ නිලධාරීතුමිය ඒ කියන්නේ වැඩි විස්තර කියයි. ඔය ඔබතුමිය කිව්වා 70%ක් කියලා. 70%ක් නැවත ගැවීම. දැන් ඔබතුමිය කියන කතාවේ ඇත්තක් තියෙනවා. ජාත්‍යන්තර වශයෙන් 70%ක් කියන තමයි නැවත ගැවීම. රිලැක්ස් රේට් එක 70% තියෙනවා. ඒ වුණාට මේ අයව දැන් අදත් අපේ සභාපතිතුමා මේ මොහොතෙත් ඉන්නේ මේ රැකියාගත කිරීම සම්බන්ධයෙන් වෙළඳ අමාත්‍යාංශයේ රැකියාගත අමාත්‍යාංශයේ සාකච්ඡා කරලා අපේ නිලධාරියෙක් එක්ක ගිහිල්ලා දැන් සාකච්ඡාව පවත්වනවා. මේ රිලැක්ස් රේට් එක කියන එක සාමාන්‍ය දැන් මොකද මේක සාමාන්‍ය මේක සමාජ ප්‍රශ්න මේ අවු වසර ගාණක් ඩ්‍රග්ස් අරගෙන ඇබ්බැහි වෙච්ච අය මේ සාමාන්‍ය රෝගියෙක් නෙමෙයි. WHO ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුව කියන්නේ මේ substance use disorder මත්ද්‍රව්‍ය භාවිත අක්‍රමිකතා කියන රෝගීන් කියලා තමයි සලකන්නේ. මේ රෝගීන් උනාට මේ සාමාන්‍ය රෝගීන් නෙමෙයි මේ විෂ මත්ද්‍රව්‍ය ඇඟට අරගෙන ඒවැ ප්‍රතිඵල සම්බන්ධයෙන් මේ අපේ අධ්‍යක්ෂතුමී කියයි. ඒ වගේ රෝගීන් අපිට පහසුවෙන් සුව කරන්න බෑ. නැවත ඇබ්බැහි වෙනවා. අනිත් එක මේ ඇබ්බැහි අපි මේ සුව කරන කට්ටිය දින 14ක කාලයකට හරි කෙටි කාලින හරි මාස 3කට හරි අපේ ස්ථානවලට ගෙනල්ලා අපි පුළුවන් තරම් අපි මේ බෙහෙත් දෙන්නේ නැහැ. බෙහෙත් දීමක් නෙමෙයි සිද්ධ කරන්නේ. මේ මානසික වශයෙන්
මනෝමය ප්‍රතිකාර තමයි සිද්ධ කරන්නේ. ඒ මනෝමය ප්‍රතිකාර සිද්ධ කළාට පස්සේ ඒ පුජ්‍යලයා ඒ සමාජයටම යන්නේ. ඒ කියන්නේ පිය ප්‍රෙෂර් එකක් හම්බ වෙනවා. ඒ කියන්නේ සමාජයට ගියාට පස්සේ එතකොට නැවතත් අපි සාමාන්‍ය භාෂාවෙන් යම් මචං මේක ආයි කියලා ඒ වගේ තමන්ගේ පිය ප්‍රෙෂර් එකක් එක්ක යොමු වෙනවා. ඒක තමයි වැඩියම හේතුව. අපි කොච්චර මේවා කරලා ගියත් අපි එතනට ගියාට පස්සේ. ඒතකොට ඒකට වැඩ පිළිවෙලක් විදියට රජයත් අපි අන්තරාකාර ඖෂධ පාලක මණ්ඩලයේ විදියටත් අපි විශාල මේක පුහුණු වැඩසටහන් පවත්වනවා. ඒගොල්ලන්ට ඉස්සෙල්ලා රැකියා ගත කරන්න වෘත්තීය පුහුණු ලබා දීම සම්බන්ධයෙන් දැන් සෑම පුනරුත්ථාපන මධ්‍යස්ථානයකම පුහුණු වැඩපිළිවෙල ආරම්භ කරලා තියෙනවා. ඒ වගේම මේ පුහුණුවේ මේ වෘත්තීය පුහුණුව සම්බන්ධයෙන් ඉන්න ආයතනත් එක්ක සම්බන්ධීකරණය වැඩපිළිවෙලක් කරනවා. ඒක රැකියා ගත කිරීම සම්බන්ධයෙන් කරනවා. මම පොඩි උදාහරණයක් දෙන්නම්. මේ කුරුණෑගල ප්‍රදේශයේ අපි දින 14 වැඩසටහනක් පැවැත්තුවා. ඒකේ 35 දෙනෙක් ප්‍රතිකාර ලැබලා පිට වුණා. ඒකේ 4 දෙනෙක් රට ගියා. ඊට 20 ගාණක් අපි රැකියාවට යොමු කළා. ඒ වගේ අපි නිකන් ඉන්නේ නැහැ. මේගොල්ලෝ අතහරින්නේ නැහැ. සමාජයට මුදවාරනකොට අපි යම්කිසි ඉතිරි වැඩ පිළිවෙලක් මේගොල්ලෝ පසු රැකවරණයක් කරනවා. පසු රැකවරණය පසු විපරුම මේ සිද්ධ කරනවා. ඒ නිසා අපි මේගොල්ලන්ගේ සරුංගලේ නූල කැඩ වගේ අතහරින්නේ නැහැ. පුහුණුව දීලා ප්‍රතිකාර දීලා ඒ දේත් කරනවා. ඒ සම්බන්ධයෙන් වැඩි විස්තරයක් අපි තාක්ෂණික වශයෙන් අපේ සහකාර අධ්‍යක්ෂ කෝකිලා තවද මහත්මිය හෝ ප්‍රියදර්ශනී රත්නායක මහත්මියට පුළුවන්. මොකද කොහොමද මේවා ඇබ්බැහි වෙන්නේ, කොහොමද ඇයි මේ තත්ත්වයටපත් වෙන්න හේතුව කියන එක. හොඳයි. ඔව් ඇත්තටම එවැනි ප්‍රශ්නයකට යොමු කරාම ඔබතුමිය යොමු කරග ප්‍රශ්නේ මේ වෙනකොට සමාජයේ බොහෝ අය තුළ තියෙන දෙයක්. ඉතින් ඇත්තම කාරණේ ගත්තාම අපි පළවෙනියෙන්ම මේක ගැන දැනගන්නට ඕන දේ තමයි අපේ අධ්‍යක්ෂ ජෙනරාල්තුමා කිව්වා වගේම මේක රෝගයක්. එතකොට අපි එක කියන්නෙම මේක මත්ද්‍රව්‍ය දුර්භාවිත අක්‍රමිකතාවයක්, ඒ වගේම මේක ලෙඩක්. එතකොට එහෙමනම් මේ රෝගියෙකුට සලකන ආකාරය ගැනයි අපි පළවෙනියෙන්ම හිතන්නට ඕනේ. අපි නිකමට හිතමු අපිට වෙන යම් කායික රෝගයක්, මානසික රෝගයක් තියෙනවා නම් අපේ රට ඇතුලේ අපි ඒකට ඕන වගේ ප්‍රතිචාරයක්ද දක්වන්නේ. ඒතර පළවෙනි මේක තමයි අපි ස්ටිග්මා කරන්නේ නැතුව එහෙම නැත්නම් මෙයාව අවමානයට ලක් නොකිරීම සියලු දෙනාගේ වගකීම. ඒ වගේම ඔබතුමිය කිව්වා වගේම මේක මේ දැන් මේ රටම එකට ජාතික වැඩසටහන ඔස්සේත් හොයන්නේ මෙන්න මේකට විසඳුම් තමයි. මොකද හේතුව තනි පුජ්‍යලයකට හෝ තනි ආයතනයකට මේ කාර්යය සිද්ධ කරන්න එක ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඒකට අපි මේ ඇබ්බැහි වෙච්ච පුජ්‍යලයා නැවත වැටීම කියන එකෙන් වළක්වා ගන්න නම් එයාට තියෙන රිකවරි කැපිටල්ස්, එහෙම නැත්නම් අපි කියනවා සුවවීමේ සම්පත් හඳුනා ගැනීම ඉතා වැදගත්. ඒ සුවවීමේ සම්පත් ටික ප්‍රගුණ කරන්නට පුළුවන් නම්, ඒවා දියුණු කරන්නට පුළුවන් නම් එන්නේ එතනදි තමයි මෙයාව නැවත ඔසවා තබන්නට තියෙන විශේෂම කාරණේ. මොකද ඔහු හෝ ඇය නැවත සමාජගත කිරීමේදී එයාට මේක ජීව විද්‍යාත්මකව බලපාලා තියෙන සාධකයක්. ඒ වගේම පරිසර සාධක ගණනාවක් මේකට බලපානවා. විශේෂයෙන්ම පරිසර සාධක කිව්වම අපිට පාලනය කළ නොහැකි සාධකයන් දෙකක්ම තියෙනවා. උදාහරණයක් විදිහට අපේ සූක්ෂම පරිසරය සහ සාර්ව පරිසරය කියන දෙක. දැන් දුප්පත්කම, රටේ තත්ත්වයන්, ඒ දේවල් අපිට සාර්ව පරිසරයේ විදිහට ගන්න පුළුවන්. හැබැයි අපි හැම වෙලාවෙම විශේෂයෙන්ම බල ගැන්වීමට උත්සාහ කරනවා මෙන්න මේ සූක්ෂම පරිසරය. ඒ කියන්නේ එයාගේ පවුල, එයාගේ ආගමික ස්ථානයන්, ඒ වගේම ප්‍රජාව, සමපදස්තයින්, එහෙම නැත්නම් සමීපතයන්, එයා ඇසුරු කරන අය, මේ හැම කෙනෙක්ම බල ගැන්වීම තුලින් තමයි මේ වැඩේ කරන්න පුළුවන්. ඒතර සාමූහිකව ඒකාබද්ධ වුණොත් අහගෙන ඉන්න ඔබට හිතෙන්නට පුළුවන් මේක හරි කරදරයක්, අපිට මේක වදයක්, මෙහෙම කෙනෙක්ව කොහොමද අපි මුදවගන්නේ, මේවට තමයි ආයතන තියෙන්නේ, මේවට තමයි රජය ක්‍රියාත්මක වෙන්න ඕනි කියලා. මම හිතන ඒක ආකල්පය අපි වෙනස් කරගත්තොත් අපිට රටක් විදිහට ගොඩ එන්නට පුළුවන්. ඒකට හේතුව තමයි ඔබතුමිය ආරම්භයේම කිව්වා මේක අපේ ගෙදරට එන්න පුළුවන් කියලා. ඉතින් මේ අවදානමේ අපි හැමෝම ඉන්නවා, ඔබ මම. ඉතින් ඒ නිසා මෙන්න මේ නැවත වැටීම කියන එක නැත්තම් පුජ්‍යලෙක් නැවත යොමු වීම කියන එක වළක්වන්න මේ සියලු රිකවරි කැපිටල්ස් ටික, එහෙම නැත්නම් සුවවීමේ සම්පත් ටික ඒකාබද්ධ වෙන්නට ඕන. එතනදී ඒ අදාළ පවුලේ සමාජිකයන් ඔවුන් රැක බලා ගන්න අදාළ නීතිය ක්‍රියාත්මක කරන ආයතන, රාජ්‍ය ආයතන, රාජ්‍ය නොවන ආයතන, මේ සමස්තය ඒකාබද්ධ වෙලා මේ සාමූහික ක්‍රියාවලියට එකතු වුණොත් අපිට මේ කාරණාව විසඳා ගන්නට පුළුවන්. නැත්නම් හැමදාමත් අපිට භාවිතය, නිවාරණය, අබ්බැහිය කියන කාරණාත් එක්ක ඒකාබද්ධ වෙන්නට සිදු වෙයි. ඉතාම්බ හොඳ පැහැදිලි කිරීමක්. මේක ඉහළට ගත්ත හුස්ම ටික පහළට නොවැටෙන මාතෘකාවක්, හුස්ම හිර වෙන මාතෘකාවක්, මොකක්ද මේ වෙන්නේ කියලා හිතාගන්න බැරි මාතෘකාවක් අපි අද සාකච්ඡා කරන්නේ. මත්ද්‍රව්‍ය උවදුර අපි දන්නවා පාසල් පද්ධතිය ඇතුලේ යම් ප්‍රමාණයක් ඔය කවය ඇතුළට වැටෙනවා.
එතනින් හාට විශ්වවිද්‍යාල පද්ධතියට ආවට පස්සේ ওই කවය ඇතුළට යම් ප්‍රමාණයක් වැටෙනවා. වෘත්තිකින් විදියට වැඩබිමට ආවට පස්සේ ওই කවය ඇතුළට ප්‍රමාණයක් එනවා. එතනින් එහාට පුරවැසියන් විදියට සමාජගත වීමේදී යම් ප්‍රමාණයක්. මේක ස්ත්‍රී පාර්ශවයේද පුරුෂ පාර්ශවයේද කියලා නෑ. සමස්තයක් වශයෙන් පොදු ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා. අම්මා තාත්තා මතට ඇබ්බැහි වෙච්ච පවුලක කතාව අපිට මේකයි කියලා කියන්න බෑ. දරුවෙක් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වුණොත් ඒ ගෙදර අනිත් දරුවන්ගේ අනාගතය, ඒ ගෙදර සාමය, ඒ ගෙදර දියුණුව, ඒ ගෙදර සතුට මේ සියල්ලම විනාශ වෙනවා. ඒ විතරක් නෙමෙයි මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙච්ච පුරවැසියෙක් කල්ලප ගෙදර හිටියොත් අපේ ගෙදරටත් ඒ ප්‍රශ්නේ. ගැහණු දරුවෙක් ගෙදර තනියම දාලා යන්න බෑ. ගෙදර බඩුව මුට්ටුවක් දාලා යන්න බෑ. දොරක් කැරලා යන්න බෑ. මේක ඇවිල්ලා ඇබ්බැහිවන්ගේ ප්‍රශ්නයක් නෙමෙයි, මේක සමාජ ප්‍රශ්නයක්. කතා කරන මමත් අහගෙන ඉන්න ඔබත් මේකේ යම් ආකාරයක පාර්ශවකරුවෝ. ඒ නිසා මේක වළක්වා ගැනීම කාලීන වගකීමක්, ඒක අපේ යුතුයකමක්. ඒ යුතුයකම ඉටු කිරීම සඳහායි ඔබට මේ මිතුවක් මේ වැඩසටහනේ දැනුවත් කිරීම ඔස්සේ අප යලි යලිත් සිහිපත් කරන්නේ. අපි දන්නවා සමහර ගෙවල් වල අම්මලා මේ මත්ද්‍රව්‍ය වලට උර දෙනවා, නැත්නම් මේවට සහයෝගය දක්වනවා. මේවා ප්‍රචලිත කරන්න වැඩ කරනවා. සමහර ලාවට තමන්ගේ දරුවාට මේව ලබා දෙන්නේ දෙමව්පියෝ. අපිට දන්නේ නැහැ මේ බෞද්ධ රටක් අපි කොතනටද යන්නේ කියලා. ඒ නිසා මේක අපි වළක්වා ගමු. මේකට අපි ඔක්කොම හැංගීම් එකතු වෙමු. මේකට අපි ඔක්කොම ලේන් එකතු වෙමු. ඒ වෙනුවෙන් තමයි අපි මේ රට මේකට ජාතික මෙහෙයුමට සක්‍රියව දායකත්වය දපෙන ලබා දෙන අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය සමග මේ දැනුවත් කිරීම කරන්නේ අධ්‍යක්ෂ ජනරාල්තුමා විශ්‍රාමික කමාන්ඩර් KKS කොතලාවල මහත්මයා, ඒ වගේම සහකාර අධ්‍යක්ෂතුමිය විද්‍යාත්මක පාර්යේෂණ කොකිලා අතාවුද මහත්මිය, මත්ද්‍රව්‍ය අධ්‍යාපන සහ තුරුතුරු නිලධාරිනිය ප්‍රේදාශිනී රත්නායක මහත්මිය මේ දැනුවත් කිරීම කරනවා. අදනි හිත මිතුරනි, ඔබට ඇති ගැටලු ප්‍රශ්න නිරාකරණය කරගන්න ඕනි තැන්. මේ ප්‍රශ්නේ ඔබ යම් ආකාරයක පාර්ශවකරුවෙක් වෙන්න පුළුවන්. ගෙදර මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙච්ච කෙනෙක් ඉන්න පුළුවන්. සමහර ලාවට ඔබ අතේ තියෙන දුතේම වියදම් කරලා පෞද්ගලික මේ පුනරුත්ථාපන කඳවුරු වලට දාලා කබලෙන් ලිපට වැටලා තියෙනවා වෙන්න පුළුවන්. රාජ්‍ය ආයතන තියෙනවා මේ වෙනුවෙන් වග කියන. මේ එහෙම ආයතනයක් අන්තරායකර ඖෂධ ජාතික පාලක ජාතික මණ්ඩලය. මේ ආයතනෙන් ඔබට යම් ප්‍රශ්නයක් තියෙනවා නම් ඔබට යම් දැනුවත් කිරීමක් උදෙසා යම් දෙයක් දැනව ගන්න අවශ්‍ය නම් මේ දුරකථන අංක විවෘතයි කතා කරන්න පුළුවන්. 0112 69 54 46 0112 69 54 47. प्रिंसिपल सर वार्डन मिस මේ මිස්ටර් මාරුවිමක් ඇවිල්ලානේ. හදිසියෙම ඔව් ඈත පළාතකට ටිකක් පොඩි ඉස්කෝලේකට. කමක් නෑ සර්. ඒකත් ඉස්කෝලයක්නේ. අපි එහෙම දරුවෝනේ. උදාර පරමාර්ථ පෙරදැරෙන් නිවැරදි තීරණ ඔබේ දැයිත් අභිමානය පුපුතයි. අපි ඔබේ අභිමානයට සවියක් වන මහජන බැංකුව, ජාතියේ අභිමානය. අපි BCC පුවත් සේවය වසරේ හොඳම ගෘහණිය ඔබ නේද? රසට කෑම හදන්න නම් BCC පොල් තෙන්න තමයි. BCC පරම්පරා ගානකටම හොඳම දේනි දුන්නේ. 100% දේශීය පොල් තෙල් නිෂ්පාදනයේ ප්‍රමුඛයා BCC. ජීවිතේ එකට ඔයත් එක්ක බොහොම ආදරෙන් යන ඔයාගේ පෙම්වතියට පිරිඳට වටිනම දෙයක් දෙන්නද හොයන්නේ. අන්න එයාට ගැළපෙන නියම බයික් එක තමයි TVS iQube ඉලෙක්ට්‍රික් බයික් එක. ස්කූටියක් නිසා කාන්තාවකට හොඳට ගැළපෙනවා. ඒ වගේමයි වියදමත් අඩුයි. ආරක්ෂාවත් වැඩි. ලෝකෙම පිළිගත්ත TVS ආයතනයෙන් දෙන බයික් එකක්නේ. ඔයාගේ විශ්වසනීය ආදරේ එයාට පෙන්වන්න පුළුවන් හොඳම තෑග්ග තමයි TVS iQube ඉලෙක්ට්‍රික් බයික් එක. प्रिंसिपल सर वार्डन मिस මේ මිස්ටර් මාරුවිමක් ඇවිල්ලානේ. හදිසියෙම ඔව් ඈත පළාතකට ටිකක් පොඩි ඉස්කෝලේකට. කමක් නෑ සර්. ඒකත් ඉස්කෝලයක්නේ. අපි එහෙම දරුවෝනේ. උදාර පරමාර්ථ පෙරදැරෙන් නිවැරදි තීරණ ඔබේ දැයිත් අභිමානය පුපුතයි. අපි ඔබේ අභිමානයට සවියක් වන මහජන බැංකුව, ජාතියේ අභිමානය. කැස්සය ආදරේ හංගන්න බෑ කියලා තියෙනව නෙමෙයි. කැස්සට සිද්ධාලේප කැස්ස සිරප් එක බිව්වහම හංගන්න නෙමෙයි නැති කළාම දාන්න පුළුවන්. නියම ආයුර්වේද ඔසු කැස්ස සමනය කරයි. මාරයිනේ. පහන්සිලෙන් පහන්සිලක් දල්වන්නා මෙන් තම නැනසින් තව මනසක් දල්වමු නිතියෙන්. නැනස දැල්වෙන පොසොන් සමයක් වේවා.
RDB බැංකුව. මේ TVS Sport 110 පෙට්‍රල් ලීටරයක් ගැව්වාම යනවා ඉවරයි. TVS Sport 110 පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර් 80කට වැඩියෙන් දුවන්න නම් මේක තමයි. මල්ලේ නරක මිතුරන් පිළිගන්ට එපා නංගියේ නොහොබිනාකම් හුරු වෙන්ට එපා බෝගම්වර සිපිරි ගෙදරට එන්ට එපා අතුරෙකුටවත් මටවන් දුක වෙන්ට එපා දලදා මැදුරේ තේවාහන රැවුදෙනවා කළ පව් මතක් වී දැසම තෙත් වෙනවා සියක් වාරයක් මැරි මැරි උපදිනවා තිබහට වතුර වෙනුවට කඳුලැලි බොනවා ලැබුවේ අවවාද නොහොබින ආරකය දුදනන්නේ සාවිය එනහුරු මාරකය මං පෙරගියේ වරදින් පිරි පාරකය ඒගිය මගේ අවසානය පෝරකය නැවතත් අපි සාර ප්‍රභාගිර සමග කතා කරලා සතුටු වෙන්න පුළුවන් මාතෘකාවක නෙමෙයි අද අපි ඉන්නේ. අපේ රටේ මද්‍රව්‍ය උවදුර මේක ලෝක ව්‍යසනයක් බවට පත් වෙලා තියෙනවා. අපි දවසින් දවස මේ උවදුරේ සමාජිකයෝ ගොඩට එකතු වෙනවා. ඒකට වයස් සීමාවක් නැහැ, පන්ති ભેදයක් නැහැ, තරාතිරමක් නැහැ, උගත් නුගත් බුද්ධිමත් එහෙම කියලා එකක් නැහැ. අපි දන්නවා අධ්‍යාපනයෙන් ඉහළටම ගිය සමාජයේ ඉහළම ස්ථාවරවල වෘත්තිකයන් පවා අද මේ අතිශය භයානක මද්‍රව්‍යවල ගොදුරු බවට පත් වෙලා තියෙනවා. ඒ නිසා අපිට අඩුම මට්ටමින් මේකට වචනකින් හරි එකතු වෙන්න පුළුවන් නම් ආදරණීය හිත මිතුරනි මේක යුගයේ අවශ්‍යතාවක් කියලා අපි දන්නවා. පුරවැසි යුතුයකමක් කියන එකයි මේ මතක් කරන්නේ. රට මේකට ජාතික මෙහෙමට සක්‍රියව දායකත්වයේ දක්වන. දැන් අපි දන්නවා මේක දැන් රාජ්‍යයක් බලයට පත් වෙනකොටත් බලයට පත් වුනහමත් ඒකලංගේ මුල්ම දේ තමයි මද්‍රව්‍ය නිවාරණය කරනවා. මොකද ඒ තරමට මේ ප්‍රශ්නේ අතිශය උණුදුවලා මේක භයානකම ප්‍රශ්නයක් බවට පත් වෙලා. ඒ නිසාම අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය අවුරුදු 42ක් දැන්
මේ වෙනකොට. මේ වෙනුවෙන් යම් දායකත්වයක් ලබා දුන්න නමුත් මේ දැන් කතා කරන මොහොත වෙනකොට මේ ආයතනය අතිශය කාර්යක්ෂමව ඊටාම සක්‍රියව මේ කටයුත්තට තමන්ගේ වගකීම් හඳුනගෙන හරියට අවතීර්ණ වෙලා තියෙනවා. අධ්‍යක්ෂ ජනරාල්තුමා අපට ඔබතුමා දැන් කොහොමත් නාවික හමුදාවේ සේවය කරපු නිලධාරි මහත්මෙක් විදියට ඔබතුමාන්ට මේ විෂය පිළිබඳව මේ උවදුර පිළිබඳව මේ අවදානම පිළිබඳව මහා ලොකු අත්දැකීම් සම්භාරයක් තියෙනවා. ඉතින් අද මේ වෙනකොට අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වශයෙන් ඔබතුමා විශාල කාර්යභාරයක් ඉටු කරනවා. ඒ වගේම අනිකුත් අපේ නිලධාරියන් දෙපළත් ඒ ආකාරයෙන්මයි දැන් අපි දකින්න දෙයක් තියෙනවා. අධ්‍යක්ෂ ජනරාල්තුමා ඒ වගේම සහකාර අධ්‍යක්ෂතුමිය තොරතුරු නිලධාරිය දැන් ඖෂධයක් කියලා කියන්නේ ඇඟට හොඳ දෙයක්. ඖෂධයක් අපි ගන්නේ ලෙඩක් රෝගයක් සුව කර ගැනීම උදෙසානේ. ඒතකොට මේ අන්තරාය කර ඖෂධ පාලක මණ්ඩලය ඖෂධයක් කොහොමද අන්තරාය කර වෙන්නේ? මේක හානි වෙන්නේ කොහොමද? දැන් ඒ පිළිබඳව පැහැදිලි කළොත් මොකක්ද මේ මාතෘකාව නැත්නම් නමේම පොඩි ප්‍රශ්නයක් අපිට තියෙනවා. ඇත්තටම ඖෂධය උනත් ඖෂධ මාත්‍රාවක් තියෙනවානේ. ඒ මාත්‍රාවන් දැන් වෛද්‍ය නිර්දේශයක් මත ලෙඩක් හොඳ කරන ඖෂධයක් නියම කරනවා. නමුත් ඒක අධිමාත්‍රාවක් වුණ මාත්‍රාව වැඩියෙන් ගත්තාම මේක අවභාවිතයක්. ඒ හින්දා එතන තමයි මේ ඩේන්ජරස් ඩ්‍රග්ස් විදියට වෙන්නේ. එතකොට ওই සම්බන්ධයෙන් සමාජයේ විවිධ තැන්වල විවිධ ගැටලු ඇති වෙලා තියෙනවා. අපි චෝටි දෙක අපි පහුගිය දවස්වල පාසල් සිසුන් අරවිල කැස්සට ගන්න සිරප් එක නැවැත්තුවානේ. ඒ වගේ දේවල් තියෙනවා. ඒ වගේත් අපිට නම් වලින් මේ වෙලාවට අමාරුයි. නමුත් ඒ ටැබ්ලට් පිටි කියලා කියන්නේ ඒක ප්‍රතිභාවිතය කියන එක සමාජයේ සුලභ දෙයක්. සුලභ නෙමෙයි. ඒ මත්ද්‍රව්‍ය වලට ගේට්වේ එක කියලා කියනවා. ඒ අවතීර්ණ වෙන එකක් තමයි මේ සිගරට් භාවිතය මත්පෙති භාවිතය කියන එක. ඉතින් මත්පෙති භාවිතයත් විශාල වශයෙන් දැන් ප්‍රචලිත වෙලා තියෙනවා. ඉතින් ඒ සම්බන්ධයෙන් මේ ඖෂධ තියෙන ඖෂධහල් හිමියන් අපි දැනුවත් කිරීමක් කරගෙන යනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ සම්බන්ධීකරණය වෙලා අපි සෑම මේ දිවයින පුරාම තියෙන ඖෂධ ශාලා හිමියන් දැනුවත් කිරීමක් කරනවා. මේ ප්‍රෙස්ක්‍රිප්ෂන් නැතුව මේ බෙහෙත් ඔට්ටෝරුව නැතුව බෙහෙත් නිකුත් කරන්න එපා. එතකොට දින කල්ලි ඉක්විත වෙලා තියෙනවා නම් නිකුත් කරන්න තහනම්. එතකොට ඒ සම්බන්ධයෙන් නියාමනය කරන් තියෙන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඒ සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු කරනවා. අපි දැනුවත් කිරීම කටයුතු දිවයින පුරා කරනවා. පිස්ටික සේවාවක් කරනවා. උස්සලෙන් උස්සලට ගිහිල්ලා ඒ පිළිබඳ අවබෝධයක් ලබා දෙනවා. ඒ සම්බන්ධයෙන් අපිට දැන් තවදුරටත් ඒ සම්බන්ධයෙන් උණු පුරණ එකතු කිරීමක් කළ හැකිද කොකිලා අතවද මහත්මිය? ඇත්තටම ඖෂධ කියනකොට ගලුවක් විදිහටම ඖෂධයක් කියන්නේ බෙසිය ද්‍රව්‍ය විදිහට ඇවිල්ලා තියෙන සියලුම වගේ දේවල් ඖෂධ විදිහට තමයි මුලින්ම හඳුන්වලා දෙන්නේ. ඉතින් අපි ජනතාවක් වශයෙන් අපි දැනුවත් විය යුත්තේ ඖෂධ කියන දේ වෛද්‍ය නිර්දේශයකට අනුකූලව નિયમિત මාත්‍රාවෙන් පරිභෝජනය කළ යුතුයි. ඒක තමයි වැදගත්ම දේ. මොකද නීතියට අනුව තහනම් කරලා තියෙන පාලනයට නතු කරලා තියෙන ඖෂධ තියෙනවා. ඉතින් අපි දැනුවත් විය යුතු වැදගත්ම කාරණාව තමයි ඒ සියලුම දේ වෛද්‍ය නිර්දේශයකට අනුව નિયમિત මාත්‍රාවකින් භාවිතා කළ යුතුයි. දැන් ඔබතුමිය පෙරත් සඳහන් කළා අපේ අධ්‍යක්ෂ අවුරු කිරීම සඳහා යම් වැඩපිළිවෙලක් තියෙනවා කියලා. මොනවද ඒ? මද්ද්‍රව්‍ය ඉල්ලුම අඩු කිරීම සඳහා තමයි අපේ ප්‍රධාන මැදිහත් වීමක් සිද්ධ වෙන්නේ. මම අර කලින් කතා කරා වගේම නිවාරණය තුලදී. ඒ කියන්නේ කෙනෙක් යම් මද්ද්‍රව්‍යයකට තියෙන කැමැත්ත, ආශාව, අවශ්‍යතාවය තමයි අපි අවම කරන්න ඕනේ. හැබැයි මේක තනියම මද්ද්‍රව්‍ය කියන කොටසට කේන්ද්‍ර වෙන්න විදිහක් නැහැ. මම කලින් කිව්වා වගේම මේ ගැටලුවට අනිකුත් සාධක සියල්ල බලපානවා. එතකොට බොහෝ වෙලාවට අර ඔබතුමී කලින් සඳහන් කරා වගේම යාළුවෙක් ඒ වගේම ළඟ ඉන්න කෙනෙක් දක්වන ප්‍රතිචාර ඉතාම වැදගත් වෙනවා. ඉතින් අපි මෙතනදී මද්ද්‍රව්‍ය නිවාරණය තුළ සාක්ෂිමත් පදනම් වූ විද්‍යාත්මක ප්‍රවේශයන් ඔස්සේ තමයි කටයුතු කරන්නේ. ඒක UNODC එහෙම නැත්නම් එක්සත් ජාතීන්ගේ මද්ද්‍රව්‍ය පිළිබඳ අපරාධ කාර්යාලය ඒ වගේම ලෝක සෞඛ්‍ය සංවිධානයේ මැනුවල් වලට අනුකූලව ලංකාවේ සන්දර්භයට ගැලපෙන ආකාරයට තමයි අපි මේ දේවල් නිර්මාණය කරලා තියෙන්නේ. එතනදී විශේෂ
විශේෂයෙන්ම තරුණ ප්‍රජාව සහ පාසල් දරුවන් එක්ක අපි ගනුදෙනු කරනකොට මේක ඒ අදාළ පුජ්‍යලයා විතරක් මේක ඉල්ලුම අඩු කරන්නට සාධක කරගන්න බෑ. ඒ වටා තියෙන අනිකුත් සාධකයන් දියුණු කරන්න ඕන. එතනදී ඔය තියෙන දුර්මතයන් කියන එකට අපි ඇත්තටම ඒකාබද්ධව කතා කරනවා. ඒගොල්ලන්ට ඒකට වෙනස් කරගන්න අවශ්‍ය පදනම හදනවා. ඉතින් විශේෂයෙන්ම මෙතනදී තියෙන දරුවෙකුට දැන් නිදා ගන්න ඕන, කන්න ඕන, ඊළඟට හැරලා ඉන්න ඕන, ඊළඟට මතකයන් තියාගන්න ඕන කියන කාරණා ගත්තාම මේක අපි විද්‍යාත්මකව පැහැදිලි කිරීම කරනවා. ඒ වගේ තියෙන දුර්මතයන් මොනවද කියන එක. ඉතින් එතනදී විශේෂයෙන්ම කුසලතා පාදක නිවාරණය තුලින් තමයි මේකේ දියුණුවපත් ගන්නට පුළුවන්. මොකද තව කෙනෙක් කිව්ව පමණින් යමක් දුටු පමණින් ඒකට එකඟ නොවි ඉඳීමේ කුසලතාවය හුහෝ ඇය තුල නිර්මාණය විය යුතුයි. මොකද අපේ රටේ විශේෂයෙන්ම අපි මානවීය විදිහට අපිට බොහෝ තැන්වලට බෑ කියන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා. අපි බෑ කියන්න දන්නේ නැති එක තමයි ලොකුම ප්‍රශ්නේ. ගොඩක් තැන්වලදී හා කියන්න ඕනේවට බෑ කියනවා, බෑ කියන්න ඕනේවට හා කියනවා. එතකොට අපි මෙතනදී නැහැ කියන්න, බෑ කියන්න ප්‍රතික්ෂේප කිරීමේ කුසලතාවය දියුණු කරන එක අපේ ස්කිල් බේස් ප්‍රෝග්‍රෑම් එක ඇතුලේ විශේෂයෙන් තියෙනවා. එතකොට මේක අපි තනිවම අපිට විතරක් කරන්න විදිහක් නෑ. ඒ හින්දා තමයි අපි පාසල් පාදක නිවාරණය ඇතුලේ ගුරුවරුන්ව පුහුණු කිරීම කරන්නේ. මේ වෙනකොට අපි වැඩසටහන් ගණනාවක් රට තුල සිද්ධ කරලා තියෙනවා. එතකොට අපි හැම වර්ෂයෙම අපේ වාර්ෂික සැලැස්ම ඇතුලේ ගුරුවරුන් පුහුණු කිරීමේ වැඩසටහන් දියත් කරනවා. මෙතනදී උපදේශන විෂය බාර ගුරුතුමිය හෝතුමා වගේම මේ විෂයට සමගාමීව කටයුතු කරන අයත් එක්ක අපි කරන වැඩසටහන් කරනවා. ඒ වගේම පවුල තුලත් අපි විශේෂයෙන්ම දරුවන්ට මම හිතන දේ තමයි මේක අහන් ඉන්න අම්මලා තාත්තලා ඇති. බොහෝ වෙලාවට අපි මේ වර්තමාන සමාජයේ ඇතුලේ අපි සිද්ධ කරන්නේ මූල්‍යමය සහාය දෙන්න අපි හැම වෙලාවෙම දඟලන. ඔබ මම හැමෝම මේ වැඩ කරන්නේ මේ මූල්‍යමය සහාය අදාළ දරුවන්ට ලබා දෙන්න. හැබැයි අපිට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි දරුවට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි චිත්තවේගී සහාය අහිමි වීම. ඉතින් මං හිතනවා දරුවන්ව පිළිගන්නට, ඔහුට හෝ ඇයට ඇහුම්කන් දෙන්නට, එයත් එක්ක කතා කරන්නට, කොන්දේසි විරහිතව ප්‍රේමය කරන් සිද්ධ කරන්නට, දෙමව්පියෝ රැක බලා ගන්නන් ඇතුලේ ධනාත්මක සම්බන්ධතාවයේ තියෙනවා නම් මද්ද්‍රව්‍යයට හෝ වෙනත් ගැබ්බැහිකාරී දෙයකට ඇති ඉල්ලුම අවම කරලා මේ දෙකොල්ලන්ව වෙනස් කරගන්න පුළුවන් කියන විශ්වාසය තියෙනවා. ඒවා පරීක්ෂණ වලින් ඔප්පු කරලත් තියෙනවා. හොඳයි. දැන් ආදරණීය හිත මිතුරනි, දැන් මද්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවීම සාමාන්‍යයෙන් අපි ඒ ඇබ්බැහිවීමත් එක්ක ඇතිවෙන ඒ පුද්ගලයේ චර්යාවන්ට ඒවේ අනිසි ප්‍රතිඵල භුක්ති විඳින සමාජයක සමාජික විදියට අපිට අපේ ගෙදර නැතත් අපි දන්න කෙනාට මේ ප්‍රශ්නේ තියෙන්න පුළුවන්. එතකොට මේ වාගේ වගකීම් රාජ්‍ය ආයතනයකට පුනරුත්ථාපනයට, නිවාරණයට, ප්‍රතිකාර සඳහා යොමු කරවීම සඳහා ඔබට යම් දායකත්වයක් ලබා දෙන්න පුළුවන්. මේ දුරකථන අංක 2 අපි විවෘත කරනවා 0112 69යි 54යි 46 0112 69යි 54යි 47. මේ දුරකථන අංකය අපිට පුංචි වෙලාවක් තව තියෙන්නේ. ඊටම කෙටි වෙලාවක් දිගට මේ පැයකට ලඝු කරන්න පුළුවන් මාතෘකාවක නෙමෙයි අද අපි ඉන්නේ. අන්තරායක ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ කාර්යභාරයත් විශාල කාර්යභාරයක් අද වෙනකොට අපිට මේකේ පිටක් තමයි නෙලා ගන්න පුළුවන් මේ හොරාව ඇතුලේ. දැන් අධ්‍යක්ෂ ජෙනරාල්තුමා අපිට මෙහිමයි කියලා ප්‍රශ්න හුඟක් තියෙනවා. නමුත් සම්පින්ඩනය කරලා සංක්ෂිප්ත කරලා අවසාන වශයෙන් ඔබතුමාට මේ රටමෙකට ජාතික මෙහෙයුමට මේ මද්ද්‍රව්‍ය නිවාරණයට මේක පාලනය කරන්න මේක මුලිනු පුටා දැමීම සඳහා ලබා දෙන දායකත්වය කොහොමද කියන කාරණාව අවසාන වශයෙන් ඔබතුමාට පැහැදිලි කරන්න පුළුවන්. රටමෙකට ජාතික මෙහෙයුමට සම්බන්ධ පාර්ශවයන් විශාල ප්‍රමාණයක් ඉන්නවා. ජනාධිපති ලේකම් කාර්යාලයේ රටමෙකට මෙහෙයුම් තියෙනවා. මෙහෙයුම් අංශය තියෙනවා. ඊට අමතරව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය තියෙනවා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මේලා මතක් කරන්න ඕන. ඒ වගේම ජාතික තරුණ සේවා සභාව ඒ වගේ ආයතන විශාල ප්‍රමාණයක් ඒකාබද්ධ ප්‍රවේශයකින් මේ වැඩ පිළිවෙල සක්‍රීයව කරගෙන යනවා. ඒතකොට මට කියන්න අපේ ආයතනයේ බාහිර සේවාංශය, නිවාරණ අධ්‍යාපන පුහුණු අංශය කියලා ඍජුව මහජනතාවත් එක්ක දායක වෙන අංශ දෙකක් තියෙනවා. ඒ අංශ ඍජුවම මහජනතාවත් එක්ක දායක එකතු වෙලා බිම්මට්ටමෙන්ම මේ වැඩසටහන් පවත්වාගෙන යනවා. ඉතින් අපි ඒ අයසේ අපි අන්තරායකාර ඖෂධ පාලක මණ්ඩලයටවත් ශ්‍රී ලංකා පොලිසියටවත් මේ කාර්යය මේ දේ කරන්න තනියම බෑ. මේක සමාජ ප්‍රශ්නයක්. අපි මේක සහ මුලින්ම ප්‍රතා දාන්න අවශ්‍ය නම් සමාජයේ සියලු දෙනා එක රාශී වෙන්න ඕන. මේ යුද්ධය ජයගත්තේ වසර 30ක් තිබිච්ච යුද්ධය ජයගත්තේ සමාජයේ සියලුම පාර්ශවයන් එකතු වෙලා ඒකාබද්ධ විදිහට සහයෝගය දක්වපු නිසා තමයි වසර 30ක් මම අත්දැකීමෙන් දන්නවා හිටිය සමාජිකයෙක් විදිහට.
ඊට අමතරව දැන් අපි ඔබතුමිය බුද්ධඝම බෞද්ධ රටක් කියන එක මතක් කළා. බුදුහාමුදුරෝ දේශනා කළා තියෙනවා මේ මංගල සූත්‍රයේදී පතිරූප දේශවාසය කියලා. එතකොට මේ තමන් ඉන්න ප්‍රදේශය තමන්ගේ පවුල වගේම ප්‍රතිරූප දේශයක් වෙන්න නම් ඒක දේ වෙන්න නම් අපි ඔක්කොම එකතු වෙලා ඒ ගමේම ඉන්න අය එකතු වෙලා අපිට මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වෙච්ච කෙනෙක් ඉන්නවා නම් එයාව බේර ගන්න ඉන්න නම් මේ රෝගියාව සුවපත් කරන්න ඕන නම් 19:27 අංකයට කතා කරන්න පුළුවන්. මේ සම්බන්ධයෙන් ව්‍යාපාරිකයෙක් ඉන්නවා ජාරාම්කාරයෙක් ඉන්නවා නම් 18 කියන අංකයට කතා කරන්න පුළුවන්. මේ රටම එකට මෙහෙයුම් මැදිරියේ විශේෂ ඒකකයක් ඒකට පිටවල තියෙනවා. එතෙන්දී කතා කරලා ඒ තොරතුරු දෙන්න පුළුවන්. ඉතින් හැම ශ්‍රේෂ්ඨයකම හැම දෙනාටම මේ සම්බන්ධයෙන් සහාය දක්වන්න පුළුවන්. මේ මත්ද්‍රව්‍ය නිවාරණ කටයුතු සම්බන්ධයෙන් ඒ වගේම මත්ද්‍රව්‍ය විෂ මත්ද්‍රව්‍ය මුළුනුපුරා දැමීමේ කාර්යය සමාජයේ හැම කෙනෙක්ටම දායක වෙන්න පුළුවන් කියලා මම මේ අවස්ථාවේ මතක් කරන්න කැමතියි. හොඳයි. කොකිලා අතාවද මහත්මිය ඔබතුමීගේ ආශයෙන් වන සේවාව සහ මේ සඳහා දක්වන දායකත්වය සැකවෙන්. මේ කතා බහේදී අපි අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය මගින් සිදු කරන මත්ද්‍රව්‍ය සම්බන්ධ ඉල්ලුම අවම කිරීමේ කටයුතු වලට දෙන දායකත්වය ගැන කතා කරා. ඒ එක්කම ඊට සමගාමීව මත්ද්‍රව්‍ය සම්බන්ධව සැපයුම අඩාල කිරීමේ කටයුත්තත් සමගාමීව සිදු වී යුතුයි. ඒ කාරණාව ඉටු කිරීමට තමයි ජාතික මාදක රසායනාගාරය පිටවලා තියෙන්නේ. විශේෂයෙන්ම කතා කළොත් නීතිය ක්‍රියාත්මක මත්ද්‍රව්‍ය නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන්ට අවශ්‍ය ඔවුන්ගේ මත්ද්‍රව්‍ය සම්බන්ධ වැටලීම් විමර්ශන මෙහෙයුම් කටයුතු වලදී අවශ්‍ය කරන තාක්ෂණික දැනුම සැපයීම ජාතික මාදක රසායනාගාරයේ ප්‍රධාන සේවාවක්. මහේස්ත්‍රාත් අධිකරණ වලින් ශ්‍රී ලංකා පොලිසිය ඇතුළු ත්‍රිවිධ හමුදාව ශ්‍රී ලංකා රේගුව වැනි ආයතන වලින් ඔවුන්ගේ අධිකරණමය නීතිමය විමර්ශනමය කටයුතු වලදී හඳුනා ගන්නා සැක සහිත සාම්පල මත්ද්‍රව්‍යයක් දෙයයි හඳුනා ගැනීමට අවශ්‍ය සාම්පල රසායනාගාරයේ වෙත යොමු කරනවා. එම සාම්පල පර්යේෂණ කටයුතු විශ්ලේෂණය කිරීම සහ අවශ්‍ය තාක්ෂණික සේවාවන් ඔවුන්ගේ වැටලීම් වලට අවශ්‍ය තාක්ෂණික සේවාවන් සැපයීම ජාතික මාදක රසායනාගාරයෙන් සිදු කරනවා. ඒ වගේම තමයි ප්‍රධාන සේවාවක් මත්ද්‍රව්‍ය භාවිතා කරලා ඉන්න පුද්ගලයන් හඳුනා ගැනීම සඳහා මත්ද්‍රව්‍ය පරීක්ෂාවන් සිදු කිරීම ජාතික මාදක රසායනාගාරය විසින් සිදු කරනවා. උදාහරණයක් විදිහට රජයේ රෝහල් වලින් පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථාන වලින් මත්ද්‍රව්‍ය භාවිතා කරලා ඉන්න පුද්ගලයන් හඳුනා ගැනීම සඳහා ඔවුන්ගේ ජෛව සාම්පල පරීක්ෂාවන් සඳහා ඔවුන් යොමු කරනවා. අපේ රසායනාගාරය විසින් එම පරීක්ෂාවන් සිදු කරලා අදාළ වාර්තාවන් නිකුත් කරනවා. ඒ වගේම සැපයුම අඩාල කිරීමේ කටයුත්තට අවශ්‍ය කරන නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන්ගේ දැනුම වර්ධනය කිරීම, ධාරිතා වර්ධනය කිරීම සඳහා පුහුණු වැඩසටහන් දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. මේ මගින් මත්ද්‍රව්‍ය ශාස්ත්‍රයේදී කොහොමද හඳුනගන්නේ, නව ප්‍රවණතා හඳුනගන්නේ කොහොමද, ඒ වගේම දැනට පවතින නීතිය පිළිබඳව අපේ නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන්ව යාවත් කාලීන කිරීමේ කටයුත්ත ජාතික මාදක රසායනාගාරයෙන් සිදු කරනවා. හොඳයි. අවසන් වශයෙන් මත්ද්‍රව්‍ය අධ්‍යාපන සහ තොරතුරු නිලධාරීතුම ප්‍රදර්ශනී රත්නායක මහත්මිය ඔබතුමියට අදහස් එකතු කරන්න පුළුවන්. ඔව්, ඇත්තට මේක කෙටියෙන්ම කිව්වොත් මේක ගැන කතා කරොත් අපිට තියෙන පළවෙනිම දේ තමයි මත්ද්‍රව්‍ය නිවාරණයේ වැදගත්ම දේ තමයි ආරක්ෂණ සාධකයන් දියුණු කරමින් අවදානම් සාධක අවම කරන එක තමයි අප කළ යුත්තේ. අපේ රටක් විදිහට මේ දරුවෙක් හෝ තරුණ පුද්ගලයෙක් මත්ද්‍රව්‍යයෙන් ආරක්ෂා කරගන්න තියෙන සමස්ත සාධකයන් අර කලින් කිව්වා වගේම පවුල පාසල ප්‍රජාව වැඩබිම මේ සමස්ත ඒකාබද්ධ වෙමින් ඔවුන්ව ආරක්ෂාකාරී සාධකයන් ගොඩනගමින් ධනාත්මක සම්බන්ධතා දියුණු කරමින් කටයුතු කිරීම තමයි වැදගත් වෙන්නේ. අවදානම් සාධකයන් සියල්ල අවම කරන්නට අපි තනි පුජ්‍යලයක් නැතුව අපි සියලු දෙනා ඒකාබද්ධව එකතු වෙමු කියන කාරණේ සිහිපත් කරනවා. ඒ වගේම විශේෂයෙන්ම මත්ද්‍රව්‍ය කියන කතාව කතා කරද්දිම මේක සංවේදී මාතෘකාවක්. ඒ වගේම මේකේ ප්‍රචාරණය තුළම අපි කතා කරන්නට යන සද්භාවයෙන් කතා කරන බොහෝ දේ තුළ ප්‍රචාරණයන් සිද්ධ විය හැකියි. ඒ නිසා හැම විටම අපි මේ නිවාරණ ප්‍රවේශයන් සාක්ෂිමත් පදනන්ව තහවුරු විද්‍යාත්මක ක්‍රම ඔස්සේ කතා කරන්නට මැදිහත් වෙන්නට ඒකාබද්ධ වෙමු. අපිට ගෙදර ඇතුලේ ඇතුලේ යන ගමන් සමාජයේ ඇතුලේ මේ හැම තැනකදීම මත්ද්‍රව්‍ය ඉල්ලුමට එරෙහි වන්නට සැපයුම අඩාල කරන්නට කටයුතු කළ හැකි බව සිහිපත් කරනවා. මොකද මේක තනි පුජ්‍යල ආයතනයක වගකීමකට එහා ගිය සමස්ත මිනිසුන්ගේ මානව ප්‍රජාවේම අවශ්‍යතාවයක් ඔබ කලින් සඳහන් කර පරිදි.
මුහුදු මාර්ගයෙන් බිලියන ගණන් මත්ද්‍රව්‍ය අපි කිලෝ ගානින් කිලෝ දහස් ගානින් මෙච්චර අත්අඩංගුවට ගත්තා, වැටලීම් කළා. එතකොට ගුවන් මාර්ගයෙන් ගේන දේවල් ඒ විතරක් නෙමෙයි රට අභ්‍යන්තරයේ තියෙන විවිධාකාර මත්ද්‍රව්‍ය පිළිබඳව කතා කරනවා. එතකොට සැපයුම අඩාල කරනවා වගේම ඉල්ලුමට තිත තියෙන එක තමයි මේ දැනුවත් කිරීම ඔස්සේ අපි බලාපොරොත්තු වෙන්නේ. එතකොට මේකට ශක්තිමත් කොදුනාරටයක් ඇති පුරවැසියන් පාසල් පද්ධතියේ ඉඳලම පුංචි දරුවන්ගේ ඉඳලම දෙයක් ප්‍රතික්ෂේප කරන්න, හරි දේ මොකක්ද නරක දේ මොකක්ද කියලා ඍජුව තෝරා බේරා ගැනීමේ හයිය ශක්තිය දරුවා තුළ ඇති කරන්න අපි වැඩිහිටි හැමෝගෙම යුතුයකමක්. මව් දෙමව්පියන් ගුරුවරු ඒ වගේම වැඩිහිටියෝ. ඒ වගේම තමයි තමන්ව තමන් පරිස්සම් කරගන්න එක. තමන්ව ආරක්ෂා කරගන්න එක කොයිතරම් වැදගත් කියන කාරණාව මේ වගේ සමාජ ලෝක කාරණාවකදී අපිට අවබෝධ වෙනවා. මේ දැනුවත් කිරීම අන්තරාය කර ඖෂධ පාලක ජාතික මණ්ඩලය අද අපි වෙනුවෙන් කළේ මේ ආයතනය දින 365ම පැය 24ම ඔබ වෙනුවෙන් සැදී පැහැදලා ඉන්නවා. හැබැයිවන් වෙනුවෙන් 1927 දුරකථන අංකයෙන් ඔබට අවශ්‍ය සියලු සේවා ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ජාවාරම් කරුවන් පිළිබඳව ඔබ දන්නවනේ 1818 කෙටි දුරකථන අංකයෙන් දැනුම් දෙන්න පුළුවන්. දැන් මේ වෙනුවෙන් සක්‍රීය වැඩපිළිවෙලක් රට ඇතුලේ තියෙනවා. අන්තරාය කර ඖෂධ පාලක ජාතික මණ්ඩලය 1927 දුරකථන අංකය. බොහෝ දෙනෙක් ඉල්ලන්නේ අංකය. මොකද මේවා ප්‍රසිද්ධිය කතා කරන්න අකමැති. ඒ නිසා ඔබට පුළුවන් ඔබේ රහස්‍යභාවය, ඔබේ ප්‍රශ්නය මේක ඔබේ නෙමෙයි, මේක රටේ ප්‍රශ්නයක්. ඒ නිසා අපි මේ ප්‍රශ්නය ලියා ගමු. මත උපදින දරුවන්ට හොඳ සමාජයක් නිදහසේ ඉන්න පුළුවන්. දරුවෙක් එළියට ගියාට පස්සේ ඒ කියපු විදියටම ගේ ඇතුළට එන දරුවෙක් බිහි කරන්න ඕන සමාජයක් ගොඩනගා ගන්න මේ මත්ද්‍රව්‍ය සමාජයෙන් සහ මුලින්ම තුරන් කිරීම සඳහා ඔබ අපි කැප වෙමු. බොහොම ස්තුතිවන්ත වෙනවා අන්තරාය කර ඖෂධ පාලක සම්බන්ධීකරණය වෙළඳ විධායක නිමිෂේ පෙරේරා එවැගේම ප්‍රභාත් ලක්ෂිත හපුහෙට්ටි අදත් අපිට තාක්ෂණික දායකත්වයේ චතුරංග කල්පගේ සමග බොහොම ස්තුතියි නව මාධ්‍ය ආශ්‍රයයට. ඔබට සුබ දවසක්. මම දිනුෂා වෙත්තසිංහ. ආයුබෝවන්.